මේ තියෙන යාළුවෝ කට්ටියක් ෆැමිලි එකක් වගේ නුවරලිය ඇවිත් නවතින්න පුළුවන් ලස්සන වුඩන් කොටේජ් එකක්. මේ විලායක ෆ්ලෝර්ස් තුනකට තමයි තියෙන්නේ. මේ අපි ඉන්ට්‍රස්ට් වෙන්නේ මේ විලායකේ තියෙන ෆර්ස්ට් ෆ්ලෝර් එකේ. දැන් මේවා දකින්න මේ කොටේජ් එකේ තියෙන ලිවිං ඒරියා එක. මේ ලිවිං ඒරියා එකේ පැන්ට්‍රි එකක්, ඩයිනින් ටේබල් එකක් හා චෙයාර්ස් හොදලා ඇරේන්ජ් කරලා තියෙනවා. දැන් මේවා දකින්න මේ ලිවිං ඒරියා එකේ බැල්කනි එකට පේන ෆොරස්ට් view එක. ලිවිං ඒරියා එකේ තියෙන ලීපලි බිලෙන් උඩට ගියාම තියෙන්නේ මේ කබාන එකේ සෙකන්ඩ් ෆ්ලෝර්. මෙතන බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා. මේ බෙඩ්රූම්ස් දෙකේම 8 දෙනෙකුට ඉන්න පුළුවන්. මේවා දකින්න මේ බෙඩ්රූම්ස් වලට පේන බැල්කනි view එක හා කොහොමද බෙඩ්ස් ඇරේන්ජ් වෙලා තියෙන්නේ කියලා. මෙතන බැල්කනි view දෙකක්ම තියෙනවා. මේ රූම් දෙකටම තියෙන කොමන් වොෂ්රූම් එකක්. ඒ වොෂ්රූම් එක ෆර්ස්ට් ෆ්ලෝර් එකේ ලිවිං ඒරියා එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ කොටේජ් එකේ මේ තට්ටු දෙක විතරක් මේ කොමන් වොෂ්රූම් එකත් එක්ක වෙනම ගන්නත් පුළුවන්. දැන් අපි යමු මේ කොටේජ් එකේ තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට. මෙතන එන්ට්‍රන්ස් එකේ රූම් එකට පිටින් ඩ්‍රයිවර්ට රෙස්ට් කරන්න බෙඩ්රූම් එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන මේ බෙඩ්රූම් එකේ ඩබල් බෙඩ්ස් දෙකක් තියෙනවා. ඇටච් බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම 4 දෙනෙකුට මෙතන හසුවෙන් ඉන්න පුළුවන්. ඉතින් මේ කබාන එකේ බාබිකියු ග්‍රිල් එක වහට ප්‍රේ හම්බ වෙනවා. වට පාටියක් එහෙම ඇරේන්ජ් කරගන්නත් පුළුවන්. දැන් මේවා දකින්න මේ කබාන එකේ ස්ටේ කරපු කස්ටමර්ස්ලාගේ රිවිව්ස් ටිකක්.